මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එකේ මම කතා කරනව රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් ඒ නිසා මට ආපහු සිද්ධ වුණා මේක නැවත වොයිස් කරන්න. මම අද ඔයගලන්ට පෙන්නන්නේ මගේ ලොකු චූටි ගැන. මෙයාගේ ඇස් පේන්නේ නැහැ. මෙයා මගේ ළඟට ආව දවස් ඉඳලම ඉන්නේ ලෙඩින්. මුලින්ම කැට් ෆ්ලූ තිබුණා ඔය වගේ තත්ත්ව. ඉතින් ඊට පස්සේ යාගේ වකුගඩු නරක් වුණා. ඉතින් කොහොම හරි පහුගිය සති කීපයක් මෙයා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබලා ඉඳලා ගෙදර එක්කන් ආවත් ආපහු එයා කෑම කන්න නැති තත්ත්වයක් ඇවිල්ලා නිසා මම අද මේ සූදානම් වෙන්නේ ලොකු චූටිව ආපහු ඩොක්ටර්ව හම්බෙන්න එක්කගෙන යන්න. ඉතින් අපි බලමු ඩොක්ටර් ළඟට ගියාට පස්සේ ඩොක්ටර් මොකද කියන්නේ කියලා අපේ ලොකු චූටි ගැන. ඉතින් මං හිතනවා බොහෝ දුරට ආපහු එයාගේ වකුගඩුව ආසාදනය වෙලා ඇති කියලා. ඉතින් ඩොක්ටර් ළඟට ගිහිල්ලා අපි ඒ ටික චෙක් කරලම අපිට බලන්න වෙනවා මොකද්ද ලොකු චූටිගේ දැන් තියෙන තත්ත්වය කියලා. එයාට ඇස් පේන්නේ නැහැ බලන්නකෝ. මං එයාගේ බාස්කට් එක අස් කරලා ඔක්කොම කරලා දෙනකන් බබෙක් වගේ තිබ්බම ඉන්න තැනම ඉන්න හැටි මේ උඩ බල එයා ඉවෙන් හොයන්නේ මාව. ඉතින් ඇස් පේන්නේ නැති එක කොච්චර අසරණ කමක්ද කියලා ඕගොල්ලොන්ට දැන් හිතෙනවා ඇතිනේ නේද? ඉතින් කොහොම හරි මේ සූදානම ලොකු චූටි ඩොක්ටර් ළඟට යන්න. ඉතින් කොහොම හරි ඩොක්ටර් ළඟට ගියා. හිතුවා වගේ මෙයාගේ ක්‍රියේටින් කවුන්ට් වැඩි වෙලා. අපි බලමු ඉස්සරහට. ඩොක්ටර් කියන විදිහට ලොකු චුට්ටිගේ ආපහු ක්‍රියේටින් කවුන්ට් වැඩි වෙලා. ඒ කියන්නේ එයාගේ වකුගඩු වල ආපහු ආසාදනයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් වකුගඩු ආසාදන තියෙන සත්තුන්ට සාමාන්‍ය විදිහට පූසෝ කන්න මස් මාළු ಜಾති වලට කන්න බෑ. ඒක අපි ෆලෝ කරනවා ලීනල් ඩයට් එකක්. එතකොට මේ වගේ වෙලාවකට මෙන්න මේ වගේ ಜಾති කෑම තමයි ඒගොල්ලන්ට දෙන්නේ. සාමාන්‍ය ලොකු චුට්ටි මේ කියන dry food එක කන්න කැමති නැහැ. ඉතින් මේවා තරමක් මිල අධික කෑම. ක්‍රියේටින් කවුන්ට් වැඩි වෙච්ච සත්තු ඉන්න වකුගඩු ආසාදනය වෙච්ච සත්තු ඉන්න අය දන්නවා සාමාන්‍යයෙන් මෙහෙම වැඩක් වෙනවා මේ රෙස්කියු ප්ලෑන් එක ලීසි මේවට යන්න පොඩි වියදම්ල සමහර වෙලාවට ඕගොල්ලොන්ට හිතන්න බැරි ප්‍රමාණයේ වියදම අපි මේ එක සතෙක් වෙනුවෙන් දරනවා. ඉතින් දැන් අද ඉඳලා කොච්චර කාලයක් ලොකු චූටිට මේ කැම දෙන්න වේද කියන එක ගැන මට හදහසක් නැහැ. ඉතින් කොහොම හරි මේ උත්සාහය ලොකු චූටිව කොහොම හරි සම්පූර්ණ